ද්‍රාවණ පිළියෙල කිරීම දෙනවා. හරිද? ඊට පස්සේ ඒකෙම ප්‍රමාණාත්මක විශ්ලේෂණය කොටසකට අපි යනවා. ඒක මොනවද තියෙන්නේ? අනුමාපන තමයි ඕලෙවල් ලෙවල් එකේ උගන්වන්නේ. හරිද? ඒකේ ප්‍රධාන අනුමාපන වර්ග දෙකක් කරනවා. මොනවද? එකක් තමයි අම්ල ලක්ෂණ අනුමාපන. ඒක උදාසීන කියලා කියනවා. අනිත් එක උගන්වන්නේ රිඩොක්ස් අනුමාපන. හරි මම අද මේ කරන්න හදන්නේ අම්ල ලක්ෂණ අනුමාපනය කරන්නේ කොහොමද කියන එක පැහැදිලි කරලා ඒ මරම විශ්ලේෂණයක් කරන්නයි හදන්නේ. හරිද? ඒකේ ද්‍රාවණ පිළියෙල කිරීමකුත් ඔයගොල්ලෝ කරවන්න හදනවා. හරිද? දැන් මම මේ එතන ගෙනත් තියනවා කෙමිකල්ස් විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මම ඒකේ විශේෂත්වයක් කියන්නම් මේ සල්ෆියුරික් එක මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදන ද්‍රාවණය මේ සෝඩියම් කාබනේට් ද්‍රාවණය මේ සෝඩියම් කාබනේට් එකේ සොලිඩ් එක දැන් මේ බලන්නකෝ මේ තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඒක මම කියලා තියෙනවා තව අණු වෙන්න තියෙනවා හරි මම කියලා දෙනවා මේ පෙති වගේ දෙන්නේ කියලා මතකද නේ පෙලක්ස් කියන්නේ මේකනේ පෙලක්ස් දින දෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේක තමයි පියෝ ෆෝම් එක හරිද පෙලක්ස් දින දෙන්නේ කිස්කෝ එතකොට දැන් මේක මේ විදිහට එයා ටයිප් වෙන්න දාලා දෙන්නුනම ගැටලුවක් නැතුව මෙහෙම තියාගන්න පුළුවන් සැකන කාලේ තියාගන්න පුළුවන් හරිද දැන් ඔක්කොම ටික නිකන් කැට වෙලා ඊට පස්සේ දිය වෙලා ඇයි දිය වෙන්නේ ඕගොල්ලෝ කියලා තියෙනවා තේරි වල දෙත් මොනවද වායුගෝලීය ජල වාෂ්ප අවශෝෂණය කරනවා කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරනවා හරිද එතකොට මේ දිය වෙලා ගිහිල්ලා තියෙන්නේ පේනවනේ කොතරම් දිය වෙලා තියෙන්නේ පේනවද ඒක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඔන්නේ දෙකම පේන්නේ මේ තියෙන්නේ මේක මේ තියෙන්නේ නරකේ මේ තුනක් වෙලා තියෙන්නේ මේක දැන් දිය වෙලා ටිකක් දිය වෙලා ගිහිල්ලා හරිද මම ඊට පස්සේ කරපු වැඩේ මේ දැන් මේක ගන්න නැහැ නේද දැන් දිය වුණාන් පස්සේ අපිට හරියට පෙලස් නැත්නම් ඒක ස්කන්ධයක් ගන්න බෑනේ මම ඒකෙන් ගම් ප්‍රමාණයක් කරගෙන ද්‍රාවණයක් හැදුවා ඒක මේක අන්න ඕනේ දැන් මේක සාන්ද්‍රණය මම දන්නේ නෑ පැහැදිලිද ඒක මේක තමයි දැන් ඔයගොල්ලෝ ඇනලයිස් කරන එක අද ඇනලයිස් කරන තියෙන එකක් මේක එතකොට දැන් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ඇනලයිස් කරන්නේ අපිට ඕන මොකක් හරි අම්ලයක් එතකොට දැන් මගේ ළඟ තියෙනවා මේ විදිහට සල්ෆියුරික් අම්ල. හරිද? ඒ සල්ෆියුරික් අම්ලය අපි වාණිජ සම්පල එකක් ගෙනාවම ඒවැය තියෙන දත්ත පාවිච්චි කරලා අපිට සාන්ද්‍රණය හොයන්න පුළුවන් තමයි. නමුත් මේක ටිකක් කාලයක් මගේ ළඟ තිබිච්ච එකක්. හරිද? දැන් ඒක මේකේ මොනවා වෙලාද දන්නේ ටිකක් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒකෝද මේක හරියටම සාන්ද්‍රණයක් අපිට කියන්න බෑ මේ හදපු ද්‍රාවණය. හරිද? මම මේක නිකන් ඇසියුම් කරලා තමයි හදලා තියෙන්නේ. ඒක මේකත් හරියට නිකන් මොකද සාම්පල් එකක් වගේ එකක් තමයි. ඒක අපිට පියෝ ෆෝම් එකෙන් තියෙන මෙන්න මේක විතරයි. මොනවාද? සෝඩියම් කාබනේට්. මම යාවෙන් විතර කරගත්තේ සෝඩියම් කාබනේට් කියන සාපනික සම්පූර්ණය. මොකද කියන්නේ? මතකද? සෝඩියම් කාබනේට් සාපනික සම්පූර්ණය. ඒක සෝඩියම් කාබනේට් කියන සාපනික සම්මතය ඒකදී පරිස්සම් කරගන්න ඕනේ නේද ඕන දාලා මේ මොන දෙන්නේ නේද මේක පියෝ ෆෝම් දෙන්නේ මේ බලන්න පුළුවන් මේ බලන්න හරි සුදු පාට ක්‍රිස්ටල්ස් තියෙන්නේ මේක පියෝ ෆෝම් එකෙන් තියෙනවා හරිද මේක ආයේ හයිඩ්‍රේට් වෙලා නැහැ දිය වෙලා නැහැ මොනවද හදාන්නේ නැහැ මේකේ තමයි අපි සොලිඩ් එකක් මිශ්‍ර කරගන්න ඕන වුණාම ගන්න ඕන දේවල් මොනවද? අපි ළඟ කිමිකල් බැලන්ස් එකක් තියෙනවා. හරිද? දැන් මේක ඉලෙක්ට්‍රොනික බැලන්ස් එකක් මේක දශම ස්ථාන දෙකකට නිරවද්‍යතාවයක් තියෙනවා. හරිද? ඊළඟට අපිට ඕන වෙනවා අපි මොකක් කර මිශ්‍ර කරගන්නේ මේ වොච් ග්ලාස් එකක් උඩ. හරිද? දැන් මේක පිළිසිදු වෙන්න එපයි. ටිෂු එකක් දෙන්න. හරි. අපි සාමාන්‍ය ටිෂු එකකින් මේ ඔක්කොම වොච් කරලා දෙන්නේ. ඕකටත් හොඳයිනේ. තව ටිෂු එකම කියලා. හරිද? දැන් මේක 0 බලන්න මේක 0 ඈ. ඒක ඔටෝ ඔෆ් වෙන තියෙන්නේ. 0 නේ හරිනේ. ඊට පස්සේ අපි වොච් ග්ලාස් එක මේක උඩින් තියලා මේ බලන්න එතකොට දැන් වොච් ග්ලාස් එකේ බර පෙන්නනවනේ. අංගලවලන්නේ නේ. දැන් මේක බර පෙන්නනවනේ මේ. ඊට පස්සේ මේකේ තියෙනවා ටෙයා කියලා එකක්. ටෙයා කරාම මෙතන ආයෙ 0ට එනවා. හරිද? ඊට පස්සේ අපිට ඕන කරන කෙමිකල් එක දැන් මෙන්නම මේකට දාගන්නයි ඕන. දැන් ඔයගොල්ලෝ ගාන හැදුවනේ කීයක් ඕනද?
වැරදෙන්නේ දිහන්නේ. හරි. 2.5 1.5. Diam. Eතකොට 2.5 වැඩි කරලා බලන්න. කැලේ එකේ ගහලා බලන්න ඕන. 2.65ක් තියෙනවා. හරි. 2.65ක් තියෙනවා. හරිද? දැන් මේ 2.65ක් කොහොමද? හරිනේ. මම 2.65 ග්‍රෑම් මැනගත්තා. අපි මැනගත්ත සෝඩියම් කාබනේට් එක. කොහොමද මේක ට්‍රාන්ස්ෆර් කරන්නේ? මේ ෆනල් එකක් මේකට තියාගන්න. ෆනල් එකක් තියලා හරිද? අපිට මේකත් අතින් අල්ලගෙන මේ ඔක්කොමත් අරගෙන එහෙම කරන්නත් ඉතින් පුළුවන්. හරිද? හරියටම කරනවා නම් එහෙම තමයි යන්න ඕනේ. මෙහෙම දාලා වතුර දාන්න ඕනේ. මේකෙන් වොටර් බොටල් එක මෙහෙම මේ ෆනල් එක පොඩ්ඩක් උස්සන්න ඕනේ. දන්නව නේද ඔයගොල්ලෝ? හා? ඉස්සෙ නැත්තම් මොකද වෙන්නේ? මේ පොඩි ප්‍රමාණයක් ඉඳන් මෙහෙම අපිට මේ ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් ඇත්තටම. 250ක් නේ හදන්න යන්නේ. එහෙම නැත්තම් මේක කරන්න ඕනේ කොහොමද? වෙනම දිය කරගෙන ඉන්න ඕන ළමයි. හරිද? ओके मैं දැන් මොඩිය කැඩලා ඉඳ බලන්න. මේ මොඩිය කැඩලා නැහැ. හරි මේ වොච් ක්ලාස් එකත් මේ වොච් වෙලාවම යන්න මෙහෙම මේ මොටෝ ටික දානවා වගේ. හරිද? ඒකයි ඒකේ මොනවද ගෑවිලා තිබ්බා කියලා ගැටලුවක් එන්නේ නැහැ. ඒ ටික ඔක්කොම මෙහෙම ෆනල් එක පොඩ්ඩක් උස්සලා අල්ලන්න ඕන අනිවාර්යයෙන්. ඊට පස්සේ මේ ෆනල් එකේ ගෑවිලා තියෙන ඒවාත් ඔක්කොම ටික වොෂ් කරලා දා ගන්න ඕන. හරිද? දැන් මේක සෑහෙන වොෂ් කරනවා හරිනේ. ඊට පස්සේ දැන් බලන්න මේක ඩිසෝල්ව් වෙලා නැත්තම් මේකෙම ෂේක් කරලා දිය වෙලා නැත්තම් ඒ ටික දිය කරගන්න ඕන. හරි. सामान्य सोडियम कार्बोनेट එහෙම දිය කරන්න පුළුවන්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ නම් මෙහෙම කරන්න බෑ. ඒකට අපි බීකර් එක දිය කරලා තමයි අර ගන්නවා. බලන්න මේ. හොඳට දිය වෙනවා. තව චූට්ටයි තියෙන්නේ. ටිකක් දිය වෙයි අපි. ප්‍රයත්න කරගමු. දැන් මේ ගොඩක් දාන්න ඕනනේ. මේක ලොකු ශක්තිය පරයාසයක් වෙන්නේ නැහැ ළමයි. හරිද? ඒ නිසා ගැටලුවක් නැහැ ටොප් කරන්න. ඒ කියන්නේ නියත ලකුණු දක්වා පුරවන්න ගැටලුවක් එන්නේ නැහැ මේක. හරි? දැන් මෙතන තමයි ඊළඟ වැදගත්ම කොටස තියෙන්නේ. මේ නියත ලකුණ දක්වා මේකෙන් ද්‍රාවණය සමග කරගන්නවා. දැන් ඒක සමග කරනකොට මේක ඉතින් කල්පනාවෙන්ම කරන්න ඕන නැත්නම් සමහර වෙලාවට මේ මේක පැනලා යනවා උඩට. හරිද? මේ බොටල් එකත් එක්කම තියෙන සුවර නැහැ. මේ
ඊට දැන් මේක නිකන් දාන්න ගියොත් වෙන්නේ මේ සමහර වෙලාවට වැඩිපුර යනවා. මේම ඩ්‍රොප් එකක් අරගෙන තමයි දාන්නේ. ඩ්‍රොප් එක දාන්නේ. දැන් මේ මම ගෙනත් තියෙන ෆ්ලාස්ක් එක හොඳ ෆ්ලාස්ක් එකක්. මේක මෙහෙම හැරෙවුවා කියලා කැඩෙන්නේ නැහැ. ඒ හින්දා ගැටලුවක් නැහැ. බෝරෝසිලිකේට් එකක් මම ගෙනාවේ. මෙහෙම හරව ගන්න පුළුවන්. හරි. හරි මෙහෙම අතර අරගෙන බලන්න. අතර අරන් බලන්න. වට්ටන්න එපා ඈ. අතර අරගෙන බලන්න. මාවගේ අරද කියලා බලන්න. හරිද මාවගේ? මාවගේ අර මට්ටම බලන්න මේකත් එක්ක සලකුණත් එක්ක. අර ද්‍රාවණයක් හැදුවා.